දැන් මං ගාව ඉන්න මං ඔයාලට කිව්වේ මගේ ඉන්ස්ට්‍රක්ටර් ඉන්නේ ලංකාවේ සර් කෙනෙක්. දැන් එයා ඉන්නවා මාත් එක්ක. ඔයාලට මොන හරි මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් ගෙනු සර් එක්ක වෙනම මේ හයි යාළුවනේ කොහොමද? සුබ දවසක් ඔයාලට. ඔන්න අද මම යනවා ඩ්‍රයිවිං ස්කූල් එකේ තුන්වෙනි අදියර පාකින් එකට. අද මේ යන ගමන් ඉන්නේ දැන්. දවස් දෙකක් මම ක්ලාස් දාගත්තා. ක්ලාස් 8ක් ඒකේ මම ඔයාලට කලින් කියලා ඇති. පැයක් කියන්නේ ක්ලාස් දෙකක්. පැය දෙකක් දවසකට අපිට දාගන්න පුළුවන්. පැය දෙකක් අද දාගත්තා. අනිද්ද පැය දෙකක් දාගත්තා. ඊට පස්සේ මට තියෙන්නේ ක්ලාස් එකේ ඉවරනයින් පස්සේ ටෙස්ට් එක දාගන්න. ඩ්‍රයිවිං ස්කූල් එකේ ටෙස්ට් එක තියෙනවා. RTA ටෙස්ට් එක තියෙනවා. බලමු අපි එහෙනම් පාකින් එකට ගිහිල්ලා මම කියන්නම් කොහොමද එතන වැඩේ වුනේ කියලා. හයි යාළුවනේ ඔන්න මම දැන් ඩ්‍රයිවිං ස්කූල් එකේ අද පාකින් පටන් ගත්තා. පාකින් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මං ගාව ඉන්න මං ඔයාලට කිව්වේ මගේ ඉන්ස්ට්‍රක්ටර් ඉන්නේ ලංකාවේ සර් කෙනෙක්. දැන් එයා ඉන්නවා මාත් එක්ක. ඔයාලට මොන හරි මම අනිවාර්යෙන් ඔයාලට වීඩියෝ එකක් ගෙනු සර් එක්ක වෙනම මේ ඩ්‍රයිවිං ස්කූල් එකේ කොහොමද ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න වැඩ කරන්න ඕන මොනවද තියෙන වැඩපිළිවෙල ඒ හැමදේම මම ඒත් එක්ක වෙනම වීඩියෝ එකක් අරන් එනවා. සර් තමයි මට උදව් කරේ. දැන් පළවෙනි දවසේ ඉඳන් අද වෙනකම්ම දැන් පාකින් එක පටන් ගත්තා. තියරි ටෙස්ට් එක කරා. ඊට පස්සේ රෝඩ් ට්‍රේනින් ඇසස්මන්ට් එක කරා. ඒ හැම එකම මට පාස් වෙන්න උදව් කරේ සර්. සර් පොඩ්ඩක් කියන්න මගේ යාළුවන්ට පොඩ්ඩක් මේ රෙකමන්ඩ් කරන්න මේ ස්කූල් එක ගැන පොඩ්ඩක්. කැමති කට්ටිය ඉන්නවනම් ඩ්‍රයිවිං ඉගෙන ගන්න එන්න මට කතා කරන්න. ඔව් මම දැන් කොහොමද සර් ඊට පස්සේ වීඩියෝ එකක් අපි කරමු යාළුවන්ට දැනගන්න. දැනට මං කිව්වේ සර් තමයි මට හැමදේම ඉගෙනුවේ. ඉතින් එහෙම ටෙස්ට් පාස් වෙන්න හැමදේම ඉගෙනුවේ සර්. ගොඩක් ස්තුතියි සර්ට. ඉතින් ඇත්තටම කරපු උදව් වලට මං ගන්නේ අපි තව ටෙස්ට් දෙකයි තියෙන්නේ. ඒ දෙයත් කරලා ඉක්මනට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් සර් බොහොම ස්තුතියි සර්ට. අන්න මේ තමයි අපේ සර් මට උගන්නපු. ඔයාලට පුළුවන් ඩුබයි ඩ්‍රයිවිං සෙන්ටර් අල්කූස් බ්‍රාන්ච් එකට ආවොත් සර්ට කියලා ඉගෙන ගන්න අපේම භාෂාවෙන්. හයි යාළුවනේ ඔන්න පාකින් එක වැඩේ ඉවර වුණා. හොඳයි හැබැයි ඇත්තටම හිතුවට වඩා දෙයක් ඉගෙන ගත්තා. හැබැයි අමාරු නෑ හිතුවට වඩා. බලමු කට ඉස්සර කරගන්න ඕනේ නෑ. මුලින්ම අපිට මට කියලා දුන්නා ඉමර්ජන්සි බ්‍රේක් කරන විදිය. ඊට පස්සේ රෑම්ප් එක ගිහිල්ලා වාහනය නවත්තන විදිය. පාකින් ටික පැරලල් පාකින් ගෑරේජ් පාකින් එහෙම මට කියලා දුන්නා. අපිට මගේ ඉන්ස්ට්‍රක්ටර් මට කියලා දුන්නා ඒක අපිට බලන්න ඕන විදිහක් තියෙනවා සයිඩ් කන්නඩියෙන් බලලා. ඒක අපි මේ විදිහට හරියට මුළුවේ තියාගෙන හරියට කරා නම් ඒක ලස්සන්ට ඒ කොටුව ඇතුළට අවශ්‍ය විදිහට අපිට පාක් කරගන්න පුළුවන් වාහනේ. බලමු. තව දවසක් තියෙන ඉදාට පුරුදු වෙලා ඊට පස්සේ ටෙස්ට් එක දාගමු. අමාරු නෑ. ලේසි. ගොඩක් දුරට මං හිතනවා අමාරු වෙන එකක් නෑ කියලා. අපි එහෙනම් හම්බෙමු. හයි යාළුවනේ කොහොමද ඔයාලට? යාළුවනේ අද මම යනවා පාකින් ටෙස්ට් එකට. RTA ටෙස්ට් එකට. ඊට කලින් කියන්න ඕන ස්කූල් එකේ පාකින් ඇසස්මන්ට් ටෙස්ට් එක තිබ්බා ස්කූල් එකෙන් බලපු එක. ඒක පාස් වුණා. ඒක පාස් වෙලා අද යනවා මම RTA ටෙස්ට් එකට. ඒක පාස් වුණාන් පස්සේ ඊට පස්සේ මට තියෙන්නේ ෆයිනල් රෝඩ් ටෙස්ට් එක තියෙන්නේ. තව එකයි තියෙන්නේ. අද යනවා RTA ටෙස්ට් එක පාකින් ඇසස්මන්ට් එක නම් හොඳට පාස් වුණා. නමුත් එකපාර පාස් වුණා. ඒක කියන්න ඕන. දෙපාරක් ෆේල් වුණා. ඊට පස්සේ පාර තමයි පාස් වුනේ. පාකින් ටෙස්ට් එකේ තියෙනවා පැරලල් පාකින්, ඇන්ගල් පාකින්, ගෑරේජ් පාකින් කියලා තුනක් තියෙනවා. ඒ තුනම පාස් වෙනවා. ඊට පස්සේ ඉමර්ජන්සි බ්‍රේක් එක ඒකයි ඒ ටික තියෙනවා. ඒ ටික පාස් වෙන්න ඕන. එකපාර මට ඇත්තටම පාස් වෙන්න බැරුණා. දෙපාරක් ෆේල් වුණා. ඊට පස්සේ පාර තමයි පාස් වුනේ ස්කූල් එකෙන් බලපෑන. නමුත් දැන් අද RTK එක එකපාරින් ඔක්කොම පාස් වෙන්න ඕන. නැත්නම් අපිට ආයි ක්ලාසස් තියෙනවා. බලමු අපි කොහොමද කියලා. ගිහින් ඉවරලා RTA ටෙස්ට් එක කොහොම හරි පාස් වෙන්න. yes යාළුවනේ ඒක පාස් වුණා. යාළුවනේ RTA ටෙස්ට් එක පාස් වුණා. හොඹෝ ඩුබායි වල ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න සිහිනයේ කඩින් 3ක් ඉවර කරා. තව එක කඩේමේ තියෙන්නේ. ඇත්තටම හොඳින් මට කරගන්න පුළුවන් වුණා. මොකද මම ක්ලාසස් ගොඩක් කරා. ඒක නිසා ඇත්තටම මට පහසු වුණා මේක. කලින් දෙපාරක් ෆේල් වුණා පාකින් ටෙස්ට් එක.
ඊට පස්සේ ඇසස්මන්ට් එක ඊට පස්සේ පාස් වුණා. ඊට පස්සේ මට ආයි ක්ලාසස් තිබ්බා. ඊට පස්සේ මම ගොඩක් ඉගෙන ගත්තා. දැන් නම් ඇත්තටම walking nothing දෙයන්ගේ වීටෙන් පාස් වුණා. තව මට එකේ තියෙන්නේ ෆයිනල් රෝඩ් ටෙස්ට් එක විතරයි. ඊට පස්සේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක මගේ අතේ. ගොඩක් සතුටුයි යාළුවනේ. මම ඔයාලට කිව්වා විස්තර ටික කොහොමද මේ පාකින් එකෙත් එන්නේ කියලා. ඔයාලට තේරෙන්නේ නැති මම කියපුවා. මම එතකොට ඔයාලට ඒ ඩ්‍රයිවිං අපේ ඉන්ස්ට්‍රක්ටර් එක්කත් කතා කරලා මම ඔයාලට වෙනම වීඩියෝ එකක් ගේන්න. එතකොට ඔයාලට ලොකු දෙයක් දැනගන්න පුළුවන්. ඒත් එක අනික ලංකාවේ කෙනෙක් අපිට ගොඩක් පහසුයි. අපේ භාෂාවෙන් අපිට වැඩේ කතා කරගන්න පුළුවන්. අමාරු වෙන්න ඕනේ නැහැ. එන යාළුවනේ ඒක පාස් වුණා. ස්තුතියි මාත් එක්ක හිටියට. හැම දෙයකටම වචනෙන් හරි උදව් කරාට. අපි එහෙනම් ඊළඟ එකේදී හම්බෙමු. එහෙනම් මොන්ඩා ජය වේවා.